කොහෙද? sorry සන්තුන් sorry. අනේ නෑ මට ඇත්තටම අර නිකන් කියවුණා බබා කියලා. අනේ sorry හලෝ. අනේ sorry. කොහෙද ඉන්නේ මේ උදේ ඉඳන් කෝල් එකක්වත් නැති හින්දා? එහෙමද? හොස්පිටල් එකේ. දැන් මං අඬන්නේ නැහැ. අනේ අයි කියන්නකෝ. මං එන්නද? අනේ ප්ලීස් අයි කියන්න මොකක් හරි. බල්ලා වරන් ආවද? කලින් කියන්න බෑ නෑ මං අඬන්නේ. මං දන්නේ ඔයාලට එහෙම දෙයක් කිව්වම මට නිකන් ඇඬෙන්න ආව ඒකයි. මම බය කරන්න එපා හලෝ. ඒකයි. කාලා දෙන්නේ. ඔය කාලාද කියන්නේ? කන්නකො ළමයෝ. ඇයි ඔය කන්නේ නැත්තේ? හරි ඉතින් දැන් ක්ලිනික් එකට ආවා කියලා ඔයාලට කාලා එන්න තිබ්බනේ. අසනීප වේ ළමයා අසනීප වේ. තේරුම් ගන්නකෝ. අසනීප වෙයිනේ අනේ. ඔව්. හවසට කොහෙද යන්නේ? කියලා යනවද? නෑ බලන් ඉන්න ඕනේ දැන් අද උදේත් මම බය වුණා වගේ මැසේජ් එකක්වත් නැත්තේ ඇයි කියලා. යද්දි ඉතින් කියලා යන්නේ. ඔව්. ඒ කියන්නේ මේ වද මට කතා කරානේ මේ දවස් ගාණක්ම. ඉතින් දැන් මට අර වගේ කෝල් මැසේජ් එකක් නැති වෙද්දි අවුල්. ඔව්. මට ඕනේ අලුත් ජීවිතයක් පටන් ගන්න. මට හිතෙනවා මේක තමයි අලුත් ජීවිතයක් පටන් ගන්න හොඳම වෙලාව කියලා. එයාට පුළුවන් නම් ජීවිතය ඉස්සරහට යන්න මට බැරි කමක් නැහැ නේද? මම හිතන්නේ මේක තමයි හොඳම කියලා. ඒක. උනාට ඔයා මට මැසේජ් එකක් දාන්න. හරිද මට ඇත්තටම අවුල් යනවා. නෑ ඔයා දැන් මට අවුල් දවසවල මම නිින්ද යනකම් මට කතා බහ කරා ඒවත් එක බලද්දි මට තේරෙනවා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඒකට ඔයා මට අනිවාර්යෙන් කතා කරන්න මැසේජ් එක. යද්දි පරිස්සමින් යන්න. මැසේජ් එකක් දාන්න රෑ වෙනකන් ඉන්න එපා. ඉක්මනට ගෙදර එන්න. මේ මම බලන් ඉන්නවා. අනිවාර්යෙන් එන්න. නෑ යනකම් මැසේජ් කරන්න. මම රිප්ලයි කරන්න. හරි පරිස්සමින්. ඔව් මම කෑවා. ඔව්වනේ කෑවා. හරි පරිස්සමින් sorry. හරි bye. It's a nice speed.